මිරිස් කුඩු වලට ගඩොල් කුඩු දෙනවනම් විනිවැල් ගැටවලට කොහොමිටවල් අගුණ වෙන්න පුළුවන්ද? හරි වේද මහත්තයෙක් කවදාවත් ඔවා කරන්නේ හරි හරි වැරදි හරි බිස්නස් එක නගලා යනවනේ. ඔයස්පන අපිට සහ ගහනවා. ඇස්පනා අපිට කොහොම වුණත් ඌ තනි තට්ටු දෙකට නග්ගලා. අන්න සාගැහිල්ල. මොන තට්ටුවට නැග්ගුවත් බිමට වැටෙනකන් දාන්නේ නැහැ. ඒක නම් ටොයිස් වගේ. ඌ දෙකක් දාගත්ත ගමන් උඩ තට්ටුවෙන් බිමට. ආන්න කොන්දර පත්තු බදිනවා. ඔවා දෙයියන්ගේ ශාප. යකෝ මාර දෙයියෙක්. බිල්ඩිම නග්ගන්න සපෝට් එක දීලා ශාප කරලා බිමට වට්ටනවා. අනේ මටත් එහෙම දෙයියෙක් හම්බ වෙනවා නම් ගහ ගන්නවා තට්ටු 7 බිල්ඩිම. උඩ තට්ටුවෙන් බිමට තල්ලු කොලක් කවන්නේ. සාමුසෙත් ඔය හම්බ වෙන පෙන්ෂන් එකෙන් බිබී දඟලනවා මිසක් දිනුවක් වෙන්න බලන එකක් ඈ. දැන් මේ ගෙදර ගෑන ළමයි දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ටත් යන කලක් තියෙන්න එපායි මං කියන්නේ. මමත් පටන් ගන්නවා බිස්නස් එක. මොන බිස්නස් එකක්ද? පැකට් ගහින්න. මොකක්ද ගහිලා? නෑ පැකට් ගහින්න දන්නවනේ මෙලහට ගහලා. පැකට් ගහින්න. මොනවාද? කොහොමිටවලද? මගේ ළඟ නෑ බාල වැඩ. ගහනවා කෙල පැකට්. අපෝ කිව්වොත් කියන්නෙම මල ජරා කතාවක් නේ. තමුසේ දන්නවද හමුදාවේ කට්ටිය සපත්තු දිස්නේට ඉන්න පොලිස් කරන්න මොනවද කියලා? තන්නේ කර කෙලවලි. ඇයි පොලිස් ටින් ගෙනියන්න නැතුවද? පිසුදොයි. පොලිස් අරන් යනවා යුද්ධ කරන්න. ඒ යන්නේ පොලිස් කරන්නද යුද්ධ කරන්නද? වාඩු තියනලාට පොලිස් ගාලා පොලිස් කරනවා. නැත්තම් පොලිස් කරන්නේ කෙලවලි. කොටින්ම කියන්නේ මූණ බලලා කොණ්ඩේ පීරන්න. සපත්තු දිය බලලා. හාමුදාවේ මහත්තයෙකුට ඇහුනොත් තමුසට වෙඩි තියයි කියන මල පෙරේත කතාවලට ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝර්ට්